ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුදාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ටැබ්ලට් එකක් ලබා දෙන වැඩසටහනක් අපි ක්‍රියා කරනවා. මම දන්නවා මොකද හිතුවේ කියලා ටැබ්ලට් එක කරන්නේ. ඒක නෙවෙයි ඉගෙන ගන්න. పూర్වේ කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. මම ඔබතුමාට කියන්න කැමති මේ හැමෝටම කියන්න කැමති මේ එකෙකුටවත් මං බය නැහැ ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න තනියම වුණත් මූණ දෙන්න එකෙකුටවත් බය නැහැ එකෙකුටවත් බය නැහැ පුළුවන් නම් කියනවා පුළුවන් නම් කියනවා පුළුවන් නම් කියනවා එතන රීති ප්‍රශ්නයක් නෑ නේද මම කිව්වේ යනවා නම් දෙන්නත් එක්කම යන් එදා මම දෙන්නත් එක්කම යන්න එකඟ වෙච්ච ගමන එතුමාද තනියම ගිහිල්ලා තියෙනවා දරුවෝ 4 දෙනෙකුගේ කඳුළු මතින් ස්වාමි පුරුෂයාගේ මලගම උඩින් මේ පක්ෂය වෙනුවෙන් නැගිටින ගැහණියක් ඉන්නවා නම් ඒ මමයි සිංහල මාමා මුස්ලිම් මාමා දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි. එක ජනතාවක්. මේක එක අම්මගේ දරුවෝ වගේ අපි ලෑස්ති වෙන්න ඕන රට ගොඩනගා ගන්න. ඒකයි ආම්තුරුනේ අපි කරන්නේ. Anam manam wana Anura ranil wana Gota mahi wana Kaudone Sajit tamai ona ඔයා පත්තරේ කියනකොට ඔයා උදේට කොච්චර බොරු කියනවද? ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ. ඔයා පත්තරේ කියනකොට කොච්චර මිනිසුන්ට මඩ ගහනවද? ඔයා පත්තරේ කියනකොට කොච්චර නිନ୍ଦා අපහාස කරනවද? හරිද? මේ බුදුදහම අනුව ඔයා කරගන්න පව එසේ මෙසේ පවක් නැහැ මං කිව්වා කියලා හිතාගන්න. ජනාධිපතිතුමා මේවත් ඔබතුමා මේ ඒක මේ පුද්ගලික වරන් තියෙන බව පේන්නේ. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බලු. ගරු කතානායකතුමනි මේකේ බලය තිබ්බනම් මේ ඉස්සර ආපේලිය ගොඩක් අය හිරගෙදර. මම අද කියනවා මේකේ මට බලය තිබුණා නම් ගරු කතානායකතුමා මම දන්නවා. මේ අය කොහොමද ජීවත් වුනේ? දේපල එක්රැස් කරගත්තේ. ධනෙ එක්රැස් කරගත්තේ කොහොමද කියලා දන්නවා. අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න.